ඉතින් අද පොඩ්කාස්ට් එකෙන් ඕගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මේ දවස්වල කට්ටියම මේ කතා කරන මාතෘකාවක් තියෙනවා මේ ගෝල්ඩ්. එහෙම නැත්නම් මේ රත්තරන් මිල රත්තරන් ආයෝජනය කරොත් හොඳයිද? ඇත්තටම මේ ගෝල්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරලා අපිට දියුණු වෙන්න පුළුවන්ද? ඒ වගේ මේ ගෝල්ඩ් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඇත්තටම මේ රත්තරන් ගත්තට පස්සේ මේ රත්තරන් කියන්නේ ඇත්තටම මේ මිලෙන් අධික වැඩි වෙන ලෝහයක්. එතකොට දැන් සමහර කට්ටිය කියන්න පුළුවන් මේ සල්ලි නෙවෙයි රත්තරන් තමයි වටින්නේ. එතකොට තවත් කට්ටියක් කියන්න පුළුවන් නෑ නෑ රත්තරන් නෙවෙයි සල්ලි තමයි වටින්නේ. අපිට ලෙඩක් දුකක් හැදුනම ඊට පස්සේ මේ මුදල් කරගන්න ඉක්මනට පුළුවන්. මොකද රත්තරන් දීලා බෙහෙත් ගන්න පුළුවන්ද? ඒ වගේ දැන් ලංකාවේ මිනිස්සු ගත්තට පස්සේ මේ 10ක් ගත්තොත් 10 දෙනා හිතන විදි 10ක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ලංකාව වගේ රටක මිනිස්සු ගත්තට පස්සේ 10ක් ඒ 10 දෙනා හිතන විදි 10ක් තියෙන්නේ. ඒ හිතන විදි 10ක් අතරින් තමන් හිතන්නේත් වෙනස් විදියකට. හරිද? එතකොට දැන් ගෝල්ඩ් හොඳයි කියයි, සල්ලි හොඳයි කියයි. තවත් සමහරු කියයි මේ ඉන්වෙස්ට්මන්ට් කර කර ඉඳලා වැඩක් නැහැ. අවුරුදු 50න් විතර මැරලා යනවා. එහෙම නැත්නම් මේ අවුරුදු අපි 60න් මැරෙනවා. අපි අවුරුදු 100ක් 200ක් ජීවත් වෙනවා නම් තමයි ඔය ප්ලෑන් කරලා ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔය ප්ලෑන් ගහලා ඕව කරලා අවසානයේ ඉන්වෙස්ට්මන්ට් කරලා දැන් සාමාන්‍යයෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරාම ඉන්වෙස්ට්මන්ට් එකේ රිටර්න් එක එන්න අවුරුදු 5ක් 10ක් යනවා. ඊට පස්සේ අපි අවුරුදු 5ක් කියලා ගමුකෝ. ඒ පහෙන් පස්සේ ආයේ එක කොයි හරි රීඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඊට පස්සේ තව අවුරුදු 10ක් විතර බලන් ඉඳලා වයස ගිහිල්ලා ඉවරයි කිසි දෙයක් කරලත් නැහැ, කාලත් නැහැ, බීලත් නැහැ, ජොලියක් දාලත් නැහැ, සැපක් දාලත් නැහැ. නිකම් මැරලා යන්න වෙන්නේ ඉන්වෙස්ට්මන්ට් කරලා සල්ලි ටික ගොඩ ගහගෙන. එහෙම කියන පිරිසකුත් ඇති. ඉතින් මේ ඔක්කොම අද සාකච්ඡා කරමු. මම මේ කියන්නේ මේ සාමාන්‍යයෙන් දැන් මගේ මතේ. දැන් මං කලින් කිව්වා වගේ මේ ලංකාවේ මිනිස්සු 10ක් ගත්තොත් 10 දෙනාගේ මේ මත 10ක් නේ තියෙන්නේ. එතකොට දැන් මගේ මතේ ඔයාගේ මතේ වෙන්න ඕනේ නැහැ. හරිද? ඒතකොට ඔයාගේ මතේ යටින් කමෙන්ට් එකක් දාලා අපිට අනිත් කට්ටියක් බලන්න කමෙන්ට් එකක් දාන්න. දැන් මේ මම ප්‍රකාශ කරන්නේ දැන් මේ සාමාන්‍යයෙන් මම කරන විදිය තමයි මම ප්‍රකාශ කරන්නේ ඕගොල්ලොට. දැන් ඔයා දැන් ගෝල්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරනවා නම් ඇත්තනම මේ ගෝල්ඩ් ගත්තට පස්සේ දැන් මීට අවුරුදු 10කට කලින් කියන්නේ සාමාන්‍යයෙන් ඕන මිනිහෙක් අවුරුදු 10ක් ජීවත් වෙනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ දැන් අවුරුදු අපි දෙපැත්තටම යතුව දල වශයෙන් අවුරුදු අපි 40ක මිනිස්සෙක් ගමුකෝ. දැන් අවුරුදු 40ක මිනිස්සෙක් ගත්තට පස්සේ ඒ මිනිස්සයා අවුරුදු 60න් මැරුණොත් 50න් මේ ආයෝජන ඉවර කරගෙන 10ක් ආතල් දාන්න ජොලිය දාන්න තියෙනවා. හරිද? එතකොට මේ අපි අවුරුදු 30න් ගත්තොත් 30 ඉඳන් 40 වෙනකම් මේ ඒ මිනිස්සේ මැච් එකක් ගහගෙන 40 ඉඳන් ජොලියේ ඉන්නවා මැරෙනකම්. ඒ වගේ අපි හිතන්න අවුරුදු 10ක් ඕනම මිනිස්සෙක් ඉන්නවා. අවුරුදු 20 ඉන්න එක 30 වෙනකම් ඉන්වෙස්ට්මන්ට් කරන්න පුළුවන්. ඌ 30 දී මැරෙන්නේ නැහැ. 40 ඉන්න එක 50 වෙනකම්. දැන් සාමාන්‍යයෙන් ඔය ඉන්වෙස්ට්මන්ට් ගත්තට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඔය අවුරුදු 50ට 70 වෙන මිනිස්සු FD එකක් දාගෙන සල්ලි ටිකක් හොයාගෙන එකකින් ජීවත් වෙනවා ඇරෙන්න මේ ඔය ඉන්වෙස්ට්මන්ට් පැත්තට යන්නේ නැහැ. නිසා දැන් ඒගොල්ලෝ ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් මං කියන්නේ අර තරුණ සෙට් එක සහ මේ අවුරුදු 40 50 වෙන සෙට් එක. අවුරුදු 60 70 මිනිස්සු මේ ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ඔය ඒවා. ඒගොල්ලෝගේ ඔළුවේ නැහැ. මේගොල්ලෝගේ තියෙන්නේ පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න. ඒක වැරදි කියන්නේ නැහැ. මං කියන්නේ ඔක්කොම හරි. දැන් මේ ඉන්වෙස්ට්මන්ට් ගත්තට පස්සේ සහ මේ ගෝල්ඩ් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මේ ගෝල්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරනවා නම් ඕගොල්ලෝ හෝල්ඩින් පවර් කියලා එකක් තියෙනවා. මේ ඒ කියන්නේ මේ දරා ගැනීමේ ශක්තිය. එහෙම නැත්නම් මේ අල්ලන් ඉන්න පුළුවන් ශක්තිය. දැන් ඕන දෙයක් අල්ලන් ඉන්න පුළුවන් තරමට ආතල් එක වැඩි කියලා කතාවක් තියෙනවනේ. මම දන්නේ මේ ඕනම දෙයක් කිව්වේ මං. ඒවත් එක්ක තමයි ඕනම දෙයක් කිව්වේ. එතකොට දැන් මේ අවුරුදු 20න් ගෝල්ඩ් පවුමක් ගත්ත මිනිස්සෙක් අපි හිතමු 2020 ගත්ත මිනිස්සෙක් පවුම් 5ක් අරගෙන තියෙනවා 2020 දී.
1,70,000 වගේ අරගෙන තියෙනවා. එතකොට 2025 වෙනකොට 4,00,000ට ගිහිල්ලා පවුම. එතකොට වාට දැන් එකයි ලක්ෂ දැන් 1,70,000 ගානේ මෙයා පොතේ දෑවනම් වාට අවුරුදු 5ක් යනකොට මේ පවුම් 5ක සල්ලි පොතේ දෑවනම් වාට අවුරුදු 5ක් යනකොට මේ වගේ රිටර්න් එකක් ගන්න බෑ. දැන් 1,70,000 ගානේ අපි උදාහරණයකට දල වශයෙන් මං ගාන කිව්වේ. ඒ වගේ ගාණක් ඔයා ඒ කාලේ ගෝල්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරලා තිබ්බනම් ඔයාට මේ වෙනකොට මේ සාමාන්‍යයෙන් සැලකිය යුතු ගාණක් ඇවිල්ලා. දැන් 2020 දී ඔයා සාමාන්‍යයෙන් දල වශයෙන් අපි ගමු ලක්ෂ 20ක විතර ගෝල්ඩ් අරන් තිබ්බනම් ලක්ෂ 80කට ආසන්නව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක FD එකක් දාගෙන ඔයාට මැරරකන් ජොලියේ ඉන්න පුළුවන් කාලා. මම කියන දේ හොඳට තේරුම් ගන්න. මං කියන්නේ දැන් ඉස්සර වෙලාම ගෝල්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරපු මිනිස්සෙක් ඒ කාලේ හරිද අවුරුදු 10ක් අල්ලන් හිටියා ගෝල්ඩ් ටික. හරිද? ගෝල්ඩ් ටික ඉන්වෙස්ට්මන්ට් කරා අවුරුදු 10ක් අල්ලන් හිටියා. අවුරුදු 10න් පස්සේ ලක්ෂ දැන් අද දැන් 2020 දී ඉන්වෙස්ට්මන්ට් කරා කිව්වම අද විකුණන්නේ 2030 දී විකුණනවා. 2030 දී පවුමක් ලක්ෂ 8කට විතර ගියා කිව්වමු. විකුණලා සාමාන්‍යයෙන් ඔය කෝටියක් විතර පොතේ දාගත්තා. අපි දල වශයෙන් කියමුකෝ. දාගත්තා FD එක. ඌ එතන ඉඳන් ජොලි හිටියා. ජොබ් කරන්නෙත් නෑ. අවුරුදු 30 කියන්නේ තරුණ වයස. ජොබ් කරන්නෙත් නෑ. වැඩට යන්නෙත් නෑ. ජොබ් ප්‍රෙෂර් එකක් නෑ. ඕවත් නෑ මේවත් නෑ. ඌ ජොලි හිටියා. හරිද? අන්න ඒ වගේ දැන් මේකේ මේ මැච් එක ගහනවා කියලා කියන්නේ. පිච් එක හිස් වෙලාවේ තමයි මැච් එක ගහ ගන්න ඕන. හරිද? දැන් අපි බෝල ගහනකොට ක්‍රිකට් ගහනකොට බැට් කරන මිනිස්සයා ෆීල්ඩර් කෙනෙක් නැති පැත්තට තමයි ඌ ගහන්නේ. හරිද? දැන් 6 එකක් ගහනවා නම් එක්ක ඌ උස්සලම ගහන්න බලනවා. එහෙම නැත්නම් 4 එකක් 6 එකක් ගහනවා නම් අර කවුරුවත් නැති පැත්තකට ගහන එක chance එක වැඩිනේ. ඒක තමයි මං කියන්නේ. අර මැච් එකක් ගහනවා කියන්නේ ඒකයි. දැන් අවුරුදු මහන්සි වෙලත් නේ හම්බ කරලා තියෙන්නේ. දැන් මහන්සි වෙලා හම්බ කරන්නේ නැති අර මුලින්ම මේ ගාමඩ් ගිහිල්ලා හරි කොහොම හරි මූල්‍යමය දැන් ඕන බිස්නස් එක ඉන්වෙස්ට්මන්ට් එක සල්ලි ටික හදාගන්න ගාමඩ් ගිහිල්ලා හරි කොහේ හරි ගිහිල්ලා වැඩ කරන්න වෙනවා. ඒක නෑ කියන්නේ. දැන් ඔයගේ පවුලෙන්ම කෝටිපතියෝ නෙවෙයි නං. ඒ සල්ලි ටික අර විදිහට හරි විදිහට ඉන්වෙස්ට්මන්ට් කරලා අවුරුදු 10ක් ඉඳලා ඔක විකුණලා දාලා ආතල් එකේ මේ ඉතුරු ජීවිත කාලෙම කාලා බීලා ජොලි ඉන්න පුළුවන්. හරිද? දැන් සාමාන්‍යයෙන් අද වගේ වෙනකොට කෝටියක් විතර මේ ඉන්වෙස්ට්මන්ට් එකක් වගා දියේ නම් මේ FD එකක් තියෙනවා නම් ආතල් එකේ ඉන්න පුළුවන් ජොලි. ඒක තමයි දැන් ගෝල්ඩ් කියන්නේ ඔන්න ඕකයි. ඔයාට අද ලක්ෂ 50ක් දාන්න පුළුවන් දැන් මේක දාන තරමට තමයි ඉන්නේ. හරිද? ඔයා හිතන්න හැබැයි මේක ඩවුන් වෙනවා. ඩවුන් වෙන්නේ නැහැ කියන්නේ. හැබැයි මේ යන විදියට මං හිතන්නේ ලොකු ගානකින් ඩවුන් වෙයි කියලා. දැන් රිස්ක් එකක් නැතුවමත් නෙවෙයි. දැන් ඔයාට අද ලක්ෂ 50ක් දාන්න පුළුවන් නම් ඔයාට අවුරුදු 5කින් කෝටි 2ක් විතර හොයා ගන්න පුළුවන්. නිකන් ඉඳලා මේ සල්ලිය මාන්සි වෙලා එහෙම නෙවෙයි නිකන් ඉඳලා හොයන්න තියෙනවා. දැන් ඔක වෙලා තියෙන අපේ කට්ටියට අපේ මිනිස්සුන්ට මේ දැන් අද කැමති ලක්ෂ 50ක් දාලා හරිද? එහෙම නැත්නම් ලක්ෂ 10ක් දාලා තව අවුරුදු 5කින් මෙහෙම අරගෙන කාලා බීලා සැපේ ඉන්න මිනිස්සු කැමති. ඉතින් අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අද කොහොමද ලක්ෂ 50ක් දාන්නේ? දැන් හෙට උදේ වෙනකොට මේ ලක්ෂ 50 දාගන්න තමයි ඒගොල්ලෝ try කරන්නේ. ඉතින් අතේ තියෙන මිනිස්සු දානවා. හරිද? දැන් මම නම් කියන්නේ මේ වගා වාහනයක් තියෙනවා නම් එහෙම නැත්නම් අමතර ඉඩමක් අරගෙන තියෙනවා නම් එහෙම නැත්නම් වැඩි ගයක් තියෙනවා නම් ඒක විකුණලා ගෝල්ඩ් වල දාන්න සල්ලි ටික. දැන් අනිත් තව දෙයක් කියනවා මම මේ කියන ඒවා මම කරන්න කියලා නෙවෙයි කියන්නේ. ඕගොල්ලන්ට උදාහරණ කියන්නේ. කැමති නම් කරන්න. නැත්නම් ඔබේ අදහස් විදියට ඔබ කැමති විදියට මේවා කරගෙන යන්න නැත්නම් අතහැරලා දාන්න. ඒ වගේම කියනවනේ මේ ලයික් එකකුත් දාන්න දැන් වීඩියෝ බලන ගමන්. ඒ වගේම මේ subscribe කරලා නැත්නම් මේ අනිවාර්යෙන් subscribe කරලා notification එක all කරලා තියාගන්න. මොකද මේ මං ඉස්සරහට මේ වගේ මේ ගේන්න බලාපොරොත්තුෙන් ඉන්න ඕගොල්ලොන්ට මේ ජොබ් එක ගැන පොඩ්කාස්ට් එක සල්ලි ගැන ඒ වගේ ඕගොල්ලෝගේ ලයිෆ් එක එකේ තියෙන ওই කැලරි ටික එකතු කරලා තමයි මම ඉස්සරහට වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙන්නේ.
එතකොට දැන් මේකේ මං අර කලින් කිව්වා වගේ ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒක විකුණලා සිංගාල ගෝල්ඩ් වල දාන්න පුළුවන්. ඔය ගෝල්ඩ් වල දාලා සාමාන්‍යයෙන් අවුරුද්දක් එකමාරක් දෙකක් තියලා බලන්න පුළුවන්. කොහොමද මේ මාකට් එකේ තත්ත්වය දැන් ලක්ෂ 50ක වාහනයක් තිබ්බ වාහනේ විකුණලා දැව දැන් 60 කීයක් විතර වෙලාද වැඩි වෙලාද ගෝල්ඩ් එහෙම පොඩක් බලන්න පුළුවන්. බලලා මේ මාකට් එකත් එක්කම ඉඳලා සාමාන්‍යයෙන් ඔයා අද පදින්නේ වැගන්ආරයක් කියමුකෝ. ඔය වැගන්ආරක සාමාන්‍යයෙන් ලක්ෂ 50කට විකුණලා ගෝල්ඩ් වල දැවුවොත් හරිද? ඔයාට තව අවුරුදු මම හිතන්නේ තව අවුරුදු 5කින් 6කින් විතර ඔයාට කෝටියක විතර වාහනයක් ඊටත් වැඩි වාහනයක් පදින්න පුළුවන්. මොනවායි මේ ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. හැම වෙලේම මොලෙන් ගේම ගහන්න ඕන. ප්ලෑන් එකක් ඇතුව ගහන්න ඕන. ඔන්නෝකයි ඉතින් මං හිතනවා මේ අද පොඩ්කාස්ට් එක ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ ඕගොල්ලෝගේ අදහස් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න වීඩියෝ එකට. එහෙනම් අපි ඉක්මනටම ඊළඟ පොඩ්කාස්ට් එකේ හම්බෙමු. කට්ටියටම ජය වේවා.